ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. මේ ඔබ දකින්නේ අංකෙන්ද ශාකයක්. අංකෙන්ද ශාකයේ දළු කොළ කොට ආයුෂ රැගෙන කොළ කැඳ සාදාගෙන පානය කිරීමෙන් මාංශ පේශිවල වේදනාව, හන්දිපත් කැක්කුම සුව වෙන බව මෙන්ම රුධිරය පිරිසිදු වන බවක් මෙන්ම මානසික සුවතාවය ලැබෙන බවද පැරණි පොතපතේ සඳහන් වේ. අංකෙන්ද කොළ, කුඩුමිරිස කොළ, පළල් කොළ, අඹරා දෙහි ඇඹුලෙන් අනා හිසෙහි ආලේප කිරීමෙන් කෙස් වර්ධනය වන බව මෙන්ම හිස්වලේ සුව වී යන බවක්ද සඳහන් වේ. අංකෙන්ද මුල් තම්බා පානය කිරීමෙන් සමහි රෝගී තත්ත්වයන් කුෂ්ඨ රෝග දද සුව වෙන බවක් දැක්වේ. දුරාතීතයේදී සර්පය නිවෙස්වලට පැමිණෙන විට සර්පයන් පැමිණීම වැළැක්වීම සඳහා අංකෙන්ද කොළ කොටා නිවෙස් අවට දමා තිබූ බවක් පැරණි පොතපතේ සඳහන් වේ. තැල්මට මෙන්ම සන්ධ ඉදිමීම සඳහා අංකෙන්ද කොළ පොතු අමුකාලුණු දමා කොටා මලවා බැඳීම සිදු කරයි. ගව වෙදකම සඳහා යොදා ගනී. ඇතැම් රටවල අංකෙන්ද මල්, ගෙඩි සහ දැව යොදාගෙන සුවඳ විලවුන් නිෂ්පාදනය කරන බවක් ඇතැම් දෑවල දැක්වේ. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය NK අබේවර්ධන. වීඩියෝ හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.